දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින් පරාක්‍රම කොඩිතුවක්කු නම් වූ විශිෂ්ටතම කිවිඳානන්ගේ අපූර්වතම නිර්මාණයක්. තමා වෙතින් වෙන්ව ගිය ආදරවන්තිය පිළිබඳව ආවර්ජනයක්. නොවැළපෙමි ඔබ යන්න වැළපෑති පළකිමද ජීවිතේ වැරදුනේ මෙතන විතරක් නොවේ. සූරලා ගෙන යන්න මාහදේ පිපුණු මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද? ප්‍රේමවන්තයාගේ හිතේ වෛරයක්, ක්‍රෝධයක්, තරහවක් නැහැ. ප්‍රේමවන්තයාගේ උදාර බව ඉස්මතු වෙනවා. නව යෞවනයට ආමන්ත්‍රණය කරන කවියා ආදර සබඳතා නිසා ජීවිතේ විනාශ කරගන්නා ඇත්තන්ට පූර්වාදර්ශ සපයනවා. ඔබ යන්නේ මధుරතර සප්තසර යත් අරන්. ඔබේ රත මැදිරියට මගේ ඉර හඳ අරන්. ඔබ යන්නේ මහදතෙත් වැහි වලාකුළ අරන්. කමක් නෑ ඔබ යන්න මගේ ආයුෂ අරන්. ගුණගරුක ආදරවන්තයා තමන්ගේ ආදරවන්තියට තමන් සතු වටිනා සියල්ලම නිර්ලෝභීව ප්‍රදානය කරනවා. අවසානයේ ප්‍රේමවන්තයා කියනවා තමන්ගේ ආයුෂත් අරගෙන යන්න කියලා. තමන්ගේ ජීවිතය අරන් යන්න. ඔබේ රත මැදිරියට අරන් ගිහලා ඔබ සරසගන්න. මගේ ආයුෂ ටිකත් අරගෙන යන්න. කොයිතරම් නම් ප්‍රේමවන්තයා ඒ ප්‍රේමවන්තියට ආදරය කරනව ඇද්ද? දේ දුන්න පායාවි හෙටත් පාලම උඩින්. ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්. ඔබ යන්න හැරී නොබලා ඔබේ කිරුලගෙන. පරාජිත කඳුලකට ඇසේ ඉඩ තියා නැත. දේ දුන්න කියන්නේ දෘෂ්ටි මායාවක්. පාලම උඩදී ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තිය කී දවසක් නම් මේ විදියට දේ දුන්න බලන්නට ඇද්ද? අද දෘෂ්ටි මායාවක් වුණ ප්‍රේමවන්තියව මේ ප්‍රේමවන්තයාට මුණ ගැසුනේත් පාලම උඩදීම තමයි. ඇත්තටම මෙතනින් අපූර්ව කතාවක් කියවෙනවා. දේ දුන්න නම් සංකේතාර්ථයෙන් ඇතිවීම නැතිවීම කියන සංස්කාර ධර්මතාවය පසක් කෙරෙනවා. ප්‍රේමයේ යහපත් දැක්ම ගැනත් අපේ මතපිටින් අතපත ගාන අපේ ජීවිතය ගැනත් ජීවිතාවබෝධය ගැනත් ලෝක දහම ගැනත් පරාක්‍රම කොඩිතුවක්කු නම් වූ ශ්‍රේෂ්ඨ කිවිඳානන්ගේ මේ අපූර්ව කාව්‍ය නිර්මාණයෙන් අපට පසක් කරලා දෙනවා.